වෙඩි තියනවා කොහොම හරි මීටර දෙකමාරක වගේ පරතරයක් තමයි තිබ්බේ. මං ඇහුවා සර් මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. මොනවා වෙන්නද වෙඩි තියනවා කිව්වා. ළමයා වැටිලා හිටියා. මල්ල සර්ලා කොහෙද තිබ්බේ කියලා. එතකොට නෑ ප්‍රශ්නයක් නෑ. මේ කකුලට තිබ්බේ ප්‍රශ්නයක් නෑ. මේ කියලා කිව්වා. ඊට පස්සේ දමෙන් පත්මිනි මගේ පුතා කඩේට යනවා කියලා තමයි ගියේ. ගිහිල්ලා ගෙදර ආවා. ඒ එනකොට මං එළියේ හිටියේ කුස්සිය පැත්තේ. මට කතා කරන සද්දයක් ඇහිලා මං එළියට ආවා කුස්සිය පැත්තේ ඉඳලා. එනකොට පොලිසියෙන් හිටියා ට්‍රැෆික් ලා දෙන්නේ. මෙයා එතන හිටගෙන ඉන්නවා. මෙයාත් එක්ක කතා කරනවා. ඒ වෙලාවේ කිසිම ආයුධයක් තිබ්බේ නැහැ. කොහොම හරි විනාඩි 15ක් විතර වගේ මෙයා වෙඩි තියන්න එයාලා වෙඩි තියනවා කියනවා. මෙයා වෙඩි තියන්න කිය හිටගෙන හිටියා. ඒකල්ල කොහොම හරි පැය විනාඩි 15ක් විතර වගේ තමයි ඒ දෙන්නගේ සාකච්ඡාව තිබුණා. ඒනට මෙයාලා කිසිම දෙයක් කරේ නැහැ. එයාලට මෙයා ඒ වෙලාවේ අත්අඩංගුවට ගන්නවා නම් ගන්න හොද්දටම වෙලා තිබ්බා. ඊට පස්සේ මෙයා ඇවිදගෙන ගේ ඇතුළට ගිහිල්ලා මේ ගෙදර එළවලු කපන මේ මාළු කපන පිහියක් තිබ්බ ඒකත් අරන් ආවා. ඒ ඇවිලත් එයා වෙඩි ඒ වරන් එනකොට වෙඩි තියනවා කොහොම හරි මීටර දෙකමාරක වගේ පරතරයක් තමයි තිබ්බේ. ඊට පස්සේ මං ඇහුවා සර් මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. මොනවා වෙන්නද වෙඩි තියනවා කිව්වා. වෙඩි තියනවා කිව්ව ගමන් මට කරගන්න දෙයක් නැහැ. මං දුවගෙන ගෙට ආව කන් දෙක වහගෙන ගෙට ඇවිල්ලා යනකොටම මට ඇහුණා සද්දේ. ඊට පස්සේ සද්දේ ටොක් ගාලා දෙකක් ඇහුණා. ඇහිලා ටිකක් විනාඩියක් විතර ගියාට මං මිට ආයේ ගෙට ඇවිල්ලා බලනකොට ළමයා වැටිලා හිටියා. මල් ළඟට ගියා. ළඟට යනකොට මට කිව්වා අල්ලන්න එපා කියලා. ඊට පස්සේ මං ඇහුවා සර්ලාගෙන් ඇයි සර් මේ ඇස් ඇරිලා තියෙන්නේ කියලා. එතකොට එයාලා මට කිව්වා කලන්තය ඇදිලා යට කලන්තයක් වගේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මං ආයෙත් ඇහුවා ඇයි සර්ලා කොහෙද තිබ්බේ කියලා. එතකොට නෑ ප්‍රශ්නයක් නෑ. මේ කකුලට තිබ්බේ ප්‍රශ්නයක් නෑ. මේ කියලා කිව්වා. ඊට පස්සේ මං ඉතින් මෙහාට එලා ආඩොත් වීල් එකක් ගෙන්නලා යාළුවා විදිහට අරන් යන්න මෙයා කරා. මේ වීල් එකක් දාගෙන ජිප් එකේ අරන් ගියා. ඉස්පිරිතාලට තමයි ගෙනියනවා කිව්වේ. ඒ වුණාට මගේ පුතා මට පණිවිඩය ආවා නැති වෙලා කියලා. අපි මෙච්චර දවස් මේක නොකිය හිටියේ. අපිට පොලිසියෙන් තිබ්බා බලපෑම් මේවා කිසිතැනකට කියන්න එපා. මේ එහෙම වුණොත් අපේ ළමයාගේ මරණේ දෙන්නේ නැති කතාවකුත් අපිට කිව්වා. අපි ඒ හින්දා තමයි මේක මාධ්‍යයට කිසි තැනකට කියන්නේ නැතුව වැරදි විදියට ළමයා චෝදනා කරලා තිනවා ළමයාට. ඒ හින්දා ඒ බයර තමයි අපි මේ දේවල් කටහරින්න නැතුව මෙච්චර දවසක් හිටියේ.